රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රැවෙන්න වෙන්න ගෙදර යන්න පරාණි නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සන්දෙන් අල්ලන් මුටන් ගජි ගතන් මහ පාර මැද්දේ බලන්නකො කසිප් තබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදවන උතුම් දානය ධර්ම දානයයි. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබටත් පවුලේ සියලුම දෙනාටමත් ලෝවැසියන්ටත් නිදුක් නිරෝගී භාවයම ලැබේවා. නිතිපතා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සිරිමත් පඹසිරාසෙයිපා පිසිනා සරියුත් මහමුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා මහා බ්‍රහ්මයා බඹලොව සිට පැමිණ සිරසින් දෙපා පිරිමැද පසඟතියා වන්දනා කිරීමට යෝග්‍ය වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ ගණයා මම් වඳිමි. සමගිය බලය වේ සම විට සැපත ඇති වේ අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. එකට ඉන්නකම පුතා ගණයක් කියන්නේ කෑලි වලට කැඩිච්ච ගමන් ආගම දහම් දර්ශනය ජාතිය කුලය ගෝත්‍රය ප්‍රවේණිය රට සියල්ලම විනාශ වෙලා යනවා. අපේ බෞද්ධයෝ සැබවින් දැකලා නැහැ ගිහි පැවිදි එකට සිටීමේ වටිනාකම බැඳීමේ වටිනාකම දැකලා සත්‍ය ඉදිරියේ. ඒ නිසා මේ පුතා අපි පෙරදිලා තුනුරුවන් හරියට අවබෝධ කරගන්නා තැනැත්තා වටිනාම රත්නය අවබෝධ කරගත යුතුයි. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ඒවනේ. මේ තුනුරුවනේ වටිනාම රුවන කෝකද? තුනම වටිනවා ස්වාමීන් වහන්සේ. ඇත්ත ඒ අතරත් වටිනා මේක කෝකද? පැටලිලා නේද? වටින මේක කෝකද දාන්න නැත්තම් කොහොමද පුතා තුනුරුවන් දරන ගියේ? කොහොමද පැහැදුනේ? පැහැදිලා නැහැනේ. සද්ධාව නැහැනේ. වටිනාම එක පුතා සද්ධර්ම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට පෙරද තිබුණු සදාතනික ලෝක සත්‍යය බුදුහාඳුනෝ හොයාගත්තා. හොයාගෙන ඇවිල්ලා අපිට පෙන්නුවා. පෙන්නලා දීලා උන්වහන්සේගේද ගුරුවරයා හැටියට ධර්මය තියාගෙන තමයි උන්වහන්සේ කටයුතු කළේ. බුදුන්ගේද ගුරුවරයා ධර්මය නම් රත්නත්‍රයේ ශ්‍රේෂ්ඨතම වස්තුව ධර්මයයි. ඒ ධර්මය අවබෝධ කොට අපට පෙන්වා වදාළ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඊළඟයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නොමැති කල බුදුන් දහම් සංගුණ අවබෝධ කොට දෙන්නට
උන්වහන්සේ නිර්මාණය කරන ලද වස්තුව පුත්‍ර රත්නය තමයි බුද්ධ පුත්‍රයන් වහන්සේලා. මේ රත්නත්‍රය පිළිබඳ ඔබට අචල දැක්මක් ඇතනම් සූවිසි ගුණ අනුව ඒ තමා සද්ධාවන්තය. බුදු ගුණ 9යි, ධම් ගුණ 6යි, සංඝ ගුණ 9යි. මේ 24ක් වූ සූවිසි ගුණ ඔබ අවබෝධ කරගන්නවා. උපාසකම්මලාට පෝය 24ක්. පන්සලට ආවා සිල් ගත්තා. හාමුදුරුවනේ අද පළවෙනි බුදු ගුණේ. ඊළඟ දවසේ දෙවෙනි බුදු ගුණේ. තුන්වෙනි දවසේ ඊළඟ බුදු ගුණේ. අපිට විස්තර කරලා දෙන්නකො. එක එක. පින්නතුනි පෝය 24ට මේ ගුණ 24 ප්‍රගුණ කරගන්නවා. මෙවුන්දලා එනවා, කනවා, තපිනවා, යනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? ඉතින් කොහොමද සසර කෙටි කරන්නේ? ඉතින් කොහොමද භවගාමී ජීවිතේ නිර්මාණ කරගන්නේ? ඒ නිර්මිත ජීවිතයේ ආයු වර්ණ සැප බල ප්‍රඥාව වලින් කොහොමද පුරවන්නේ? ඒ ප්‍රඥාවෙන් ලෝකේ දකින්නට අඩුතම් පුරවා ගන්නට සංසාර ගමන කෙටි කරන්න හම්බෙන්නේ වීරිය කරලා තුනුරුවන් අවබෝධයෙන් පැහැදුනොත් පමණයි. පින්නතුනි ධර්මය අවබෝධයෙන් පැහැදී ඔබ කටයුතු කරන්නේ නම් රත්නත්‍රයත් එක්ක. අපි කම්මැලි නැති වීරියවන්ත జాතියක් නිසා අපතේ නොයවා කලමනාකරණය කරගන්නා හම්බ කළ වස්තුව පින්නතුනි පිහිට පිණිසම තබාගෙන පෝසත් ලෞකික ලෝකයේ පෝසත් මිනිහෙක්සේම ආධ්‍යාත්මික ලෝකයේ බෝසත් මිනිහෙක් නිර්මාණය කරන්න පුළුවන්. මාත් පුතා මේ ශ්‍රී ලංකාවේ වන්නේ පැලකන. ශ්‍රී ලංකාවේ වන්නේ පැලකන. මේ සමාජයේ අතරින් රිංගලා ඇවිල්ලා ඒක දිහා බලාගෙන ඉඳලා තෝරගත්ත මගේ ජීවිතේ හරි ප්‍රීතියෙන්නේ ගැටලු නිදහස් නිවහල් ප්‍රීතිමත් හැමදාම බොහෝ පිරිසකගේ සතුට වෙනුවෙන් මගේ වචන මගේ රූපකාය මේ සමාජය ඇතුලේ පින්නතුනි පිහිට පිණිස පවතිනවා. මාව දැක්කත් සමහරු සතුටු වෙනවා. රූපයෙන් මන් දෙව් පුතෙක් වගේ නෑ පුතා. ඇතන් විට හාල් මැස්සෙක් ගොරු කාණ්ඩක් වගේ. නමුත් මා දකින ලද ලෝතුරා දර්ශනය ඔබට විස්තර කළ බැවින් මාගේ රූපකාය දුටු පමණින්ම නමින් නඳුනාගෙන අර ධර්මඥානය ලබා දුන් බැවින් මාගේ රූපකායට දහඬටද වටිනාකමක් දී වන්දනා කරන උත්තම පිරිසක් මා ලෝකයේ නිර්මාණය කළා පුතා. ඔබ බලන්නකෝ ඔබේ ජීවිතේ ඔබම හම්බ කරන වස්තුව කන ගෑනිවත් වඳින්නේ නැහැ. වඳිනවා. කසාද බැඳපු දවසේ ඕකී වැන්දා නම් මිස එදා මෙදා තුන කාලේ ආයේ එකපාරක්වත් වැන්දේ නෑ පුතා. ඇත්තම කතාව. වැදූ අම්මාට සහ හැදූ තාත්තාට ඔබ වන්දනා කළාද බලන්න. මේ වයසක අම්මලා අද උදේ පාන්දරම මට සිලුට හුරු කෝටි ප්‍රිය මනාප පවිත්‍ර සලු පිළිවෙලින් සැරසී ඇටමාලයේද කරලා මල්ලද අතේ එල්ලාගෙන එළියට බහින උපාසක අම්මා උපාසක පියතුමා හැටියට ඔබම වදාපු සහ හදාපු දරුවෝ කී දෙනෙක් දන ගහලා අපේ අම්මාට අප්පච්චිට අමා නිවනින් සැනසෙන්න ඔය යන ගමන සාර්ථක වේවා කියලා පැතුවද පුතා. ඇත්තටම බලන්න පැතුවද ඔබ ඉදිරි නෑ දරුවෙක් වදා හදන්නට කොච්චර දුක් විඳින්න ඕන.
නමුත් ඔබ කල ජීවිතේ ඔබට වඳින්නේ නැහැ. හැබැයි මා අවුරුදු 23 දී සසුනට අවදි මා වැඩි ප්‍රගුණ කළ ජීවිතය ලෝකයේ ඉදිරියේ මම පෙරේදා බණ කියලා එනකොට මුස්ලිම් මිනිස්සෙක් යම් ප්‍රමාණයකට වෙරි වී සිටියද අතරමඟදී මම වාහනෙන් බැස්ස වෙලාවේ සිංහල මුස්ලිම් මිනිසුන් මැද්දේ ඇවිල්ලා මිනිස්සයා මට වැන්දා. අත් දෙක එකතු කරලා දෙවියන් පමණක් වඳින දෑත මා ඉදිරියේද එකතු කළේ ඒ මිනිහා. ඒ මිනිස්යාගේ දැක්මෙන් මා දේශනා කොට වදාළ ධර්මයේ තේරිලා අවබෝධ වෙලා බුදුන්ටද ධර්මයටද සංඝුන්ටද කැමැත්ත ඇති කරගෙන නිකුත. කැමැත්ත ඇති කරගෙන ජාති ભેදයක් නැතුව කුල ભેදයක් නැතුව වර්ග ભેදයක් නැතුව ලෝකයේ මිනිස්සු වන්දනා කරන තැනට පත් වෙන්නට තියෙන එකම වස්තුව පුතා තුනුරුවන්. ඒ තුනුරුවනේ ශක්තිය බලය. ඒ ශක්තිය බලය උකහාගෙන ලෝකයේ දිනන්නට සද්ධාව උපදවා ගන්න අවබෝධයෙන් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය දැකීමම උතුම් ධනයක්. ඔබ පෝසත් කර උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වක්කිත්තේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන. පුතා දෑත දෙපය වැරවීරිය යොදවා නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව දහඩිය හෙළමින් ධාර්මිකව ඔබ උපයන්නේ නම් සපයන්නේ නම් ඔබ පෝසතකු වී ඔබේ ජීවිතයේ සුවසේ සැපසේ වින්දනය කරන ගමන් ලෝකයේද සනසන්නට පුළුවන් භාග්‍යවත් පෝසත් මිනිසකු නිර්මාණය කරන්නේ ධර්මය. ඒ ධර්මයේ ශ්‍රේෂ්ඨ කොට සලකමින් තුනුරුවන් එක්ක යන මිනිහා පුතා දුක්පත් වෙන්නේ ධනවත් වෙන. ඒ ආර්ය ධන සූත්‍රයේ පළවෙනි ධනය. දෙවෙනි එක සීල ධනය. ඒකත් ඔයාලට තියෙනවා දැයි බලන්න ඕන. සීල ධනය. මොකද්ද සීලය කියන්නේ? ධර්මයේ තැනක සඳහන් වෙනවා කය වචනය සම්බර කර ගැනීම සීලයයි. දැන් ඔයාලා ඔක්කොම සීලවන්තයි නේද? කයත් සම්බරයි, වචනයත් සම්බරයි. තුස්නීම් භාවයෙන් බද්ධ පරියංකයෙන් අර්ධ බද්ධ පරියංකයෙන් සිට තුනුරුවන්ගේ අනන්ත වූ ගුණයන් විස්තර කෙරෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා හරි සීලවන්තයි නේ. ඔය අතරේ කොල්ලෙකුට පේනවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය අතරේ ලස්සන කෙල්ලක්. කොල්ලෙකුට පේනවා, පිරිමියෙකුට පේනවා කියලා හිතන්නකො ලස්සන කෙල්ලක්. මම බණ කියනවා මේකා අර ඇහැට වැටිච්ච ලස්සන කෙල්ලගේ දිග පළල උස මිටිකම් මනිනවා. මූණ හරි ලස්සනයි, නහය දිගයි, කන් ලම්බාකාරයි, ඇඟපත පාට පෙනුම හරි ප්‍රියමනාපයි, කොණ්ඩෙත් ඉතාම දිගයි කිතුල් රෑන වාගේ. හංස සංදේශේ කතුවරයා කියපු එකී වගේමයි. හංසෙ නෙමෙයි සැලලිහිණියේ කියලා තියෙන අරුන්දා වගේමයි මුන්දා. සැලලිහිණිය කියනවනේ මේ ගෑනු ගැන ලංකාවේ සිසිවන වන ඉංග සුංග ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරුති සරතන දිසිරණ ලියවුරු සිරියුත් මෙපුරංගන ඇසිපිය හෙළන
තරමින් නොවෙති දෙවංගන දිව්‍යාංගනාවක් වගේ පුත. රම්බඩ ගල්ලි ගෑනු නෙමෙයි. කෝට්ටේ පැත්තේ හිටපු ගෑනු. ඒ තරම් ලස්සනයිලු පුතා. කතුවරයා කියනවා. ඇත්තටම පැහැදිලි හිත් තියෙනකොට ලස්සනයි තමයි. ඒව රූපශ්‍රීයෙන් අනුන දර්ශනයන් හැවැටිච්චාම නැවත නැවත රාගික කෙලෙස් බර ලෝකයේ බලන ගතිය එනවා. මේ කොල්ල බල හිටියා. මන් ධර්මානුශාසනාව නිමා කළා. මේකට ඇහිලා නැහැ කියන්නේ. එක බණ පදයක් ඇහිලා නැහැ. ඇයි හිත වෙන තැනකට ගිය ගමන් කන ඇහෙන්නේ නැහැ පුතා. ඇහැ පේන්නේ. මම මේක ප්‍රායෝගිකව ඔයාලට පෙන්නන්නම්. ඔබ බර කල්පනාවක ඉන්න වෙලාවේ ඉස්සරහින් කවුරු හරි යනවා. ඔබට අඳුර ගන්න බැරි වෙනවා. පිටිපස්සෙන් ඇවිල්ලා තව කෙනෙක් ඔබට තට්ටු කරලා අහනවා අයියා අපේ පුතා ගියාද මෙතනින්? දැක්කේ නෑ නංගි. මේකගේ හොම්බ ඉස්සරහින්ම ගියේ. නමුත් දැක්කේ නෑනේ. ඇයි? හිත වෙන රූපයක පැටලිලා ඒ රූපේ බලනවා. ඒ නිසා මේ රූපේ පෙවුන්නේ. එහෙම අන්ධ වෙනවා පුතා. බිහිරි වෙනවා. ගොළු වෙනවා. සංවේදී වූ ශරීරයට නොදැනී යනවා. රස මිහිර වේදනේ දැනෙන්නේ නැතිව යනවා. හිත වෙනතක බැවි. හිත තිබුණොත් තමයි පුතා හොඳින් අවබෝධ වෙන්නේ, දැනෙන්නේ, පෙනෙන්නේ, හැගෙන්නේ. ඒ හින්දා කය වචනය දෙක සම්බර වෙලා හිත දුර ගිය ගමන් පුතා අර සම්බර හිතටයි සම්බර ගතටයි සම්බර වචනයටයි ඉන්න දෙන්න. හිත බින්දිනවා රසින්. අර කොල්ලා බනහලා ඔක්කොම විසිරිලා ගියා. ඇඳගත්ත අර දැකපු රූපෙත් ගියා. හැබැයි කොල්ලාගේ හිතේ දැන් තියෙනවද රූපේ? කොල්ලා ගෙදර ගිහිල්ලා අර රූපේ බලා ඇඳේ බුදි. හැඩතල බලමින් ඇඳේ බුදි නිින්ද ගියා. මූට නිින්දෙන් පේනවා පුතා අර රූපේ. කොහෙද ඉන්නේ? මුදුන් යටලියේ ඉන්නවා. රූපේ මුදුන් යටලියේ ඉන්නවාලු. ඔය චිත්ත වර්ගයේ හිත පිළිබඳව කියන වර්ගයක් තියෙනවා ධම්මපදයේ පොතේ. ඒ ධම්මපදයේ චිත්ත වර්ගයම විස්තර කරනවා පුතා. එක ගීතයක මහා ගැඹුරුයි. එඩ්වඩ් ජයකොඩි මහත්තයා තමයි කියන්නේ ඒක සිරියහනේ ලනුයි හිරි සුසුම් හෙලනර මකුළු දැලෙන් සිරියේ වියන් බඳිනර යටලියෙන් නාරි ලතා මල් පූදින්නේ යටලියෙන් නාරි ලතා මල් පූදින්නේ සඳින් සඳක් නොවා වෙලා කල දවසක් ගෙවි ගිහින් ඇහැට නුහුරු කඳුළු බින්දු පැදුරට මූ වෙලා හොරෙන්. කොල්ලගේ හිත කොච්චර දුර ගිහිල්ලාද? රාගික පෙරේත විදිහට හිත දුර ගිහිල්ලාද? අර දුටු ගෑනු ළමයා නොදුටුසේ ආද මොහුට පේනවාලු. මේක බලන්න. මුදුන් යටේ ඉන්නවලු නාරිලතා මලක් වගේ. නාරිලතා මලට පුතා 60 රෙදි නෑනේ. නාරිලතා මලට තියෙනවද 60 රෙදි? නෑ. නාරිලතා මල උපන් හැටියෙන්මයි. පිපිදිලා. මේකටත් එහෙම පේනවලුනේ අර සුන්දර ළමයා. මේකගේ පෙරේතකම බලන්න. ඇත්තටම පෙරේත ඇහැ. නිර්වත් ඇහැ. ලැජ්ජ බය නැති ඇහැ. සිල් බින්දා
සඳින් සඳක් මුවා වෙලා කල දවසක් ගෙවි ගිහින් ඇහැට නුහුරු කඳුළු බින්දු පැදුරට මු වෙලා හොරේ ගතේ සිලුත් බින්දල් පුතා හිතේ සිල් විතරන්න මේක මම විස්තර කරන්න යන්නේ ඔබට තේරෙනවා ඇති ඒ තරම් ගැඹුරු විදිහට හිත සිල් රකින්න දෙන්න කය වචනය සම්වර කිරීම බාහිර සීලයයි අභ්‍යන්තර සීලය හිත හික්මීම පුත හිත හීලා කිරීම හිත හීලා හරිම මුරන්දුයි තන තන ඇවිදිනවා හිතුණු තන නවතිනවා හිත හීලා වාහන වල හිත ගස් කපන්නෙකුට හොන්ත ගහක් දැක්කොත් එහෙම කෙලින් ඔකට කපන කන්නින්ද යන්නේ හිත ගහේ දේශපාලඥයෙකුට අමාත්‍යාංශයට ඇමතියෙකුට වෙවුනොත් එහෙම කෝටි 100ක් ඔකට මේකෙන් භාගයක් කනකන් නින්ද යන්නේ ඔව් ලංකාවේ එහෙම නෙමෙයි එහෙම නැත්තම් අපි දීපුවකෝ මේ පත්තු වෙන ලයිට් වලට අපි දුන්නා බිල් බීපු වතුරට අපි දුන්නා බිල් ගත්තු වාහනයට අපි දුන්නා මුදල් ගත්තු සියලු බඩු වලට අපි දුන්නා මුදල් හදාපු පාරේ යන්න අපි ගෙව්වා බදු සියල්ලට අධ්‍යාපනයට අපි දුන්නා සල්ලි බෙහෙත් හේත් වලට අපි දුන්නා සල්ලි මේ සියල්ලම දීලා අවසානයේ නැගිටලා කියනවානේ අපි ණයයි කියලා අපි ණය නේ අපි දීලා ගත්තු එව් හංගලා පුතා ගත්තේ උන් හංගලා හොරා කාලා ආන් දේශපාලඥයා ආන් පාලකයා ආන් රාජ්‍ය සේවකයා කරපු අපරාධේ රටවැසියාට බිඳලා සිල් පාලකයා සිල් බිඳපු ගමන් රටවැසියා දාසරණ වෙනවා රටවැසියා දාසරණ වෙනවා පූජකයා බිඳපු ගමන් සිල් ශ්‍රාවකයා ආසරණ වෙනවා ඒ නිසාවෙන් පින්නතුනි සමාජය ඇතුලේ වගවීම් ලත් ඇත්තෝ සීලවන්ත නොවුනොත් ඒ සමාජයේ ගරා වැටෙනවා ශක්තිය බිඳ වැටෙන බැවින් සීලය තමයි පුතා ශක්තිය මානවීය ලෝකයක සුගම ගමනේ නිර්වාණ අභිමුඛ ගමනේ නමුත් අපි මේ සීලය රකින්නේ නැතිව කවදාකවත් පින් කරන්න බෑ සිල් ඕනේ දන් දෙන්න සිල් නැතුව දන් දෙන්න බෑ සිල් නැතුව දන් දෙන්න හිත කය වචනය සම්වරව උපයාස අපයා ගන්නා ලද වස්තුව පූජා කිරීමෙන් බොහෝ පින් කුසල් රැස් වෙනවා කියලා කියන්නේ සම්වර නැති හිතෙන් හම්බ කරන ඒවා සම්වර නැති හිතෙන් දෙනකොට පින් සිද්ධ කරගන්න බෑ ලෝභය ද්වේෂය මෝහය අවුදින් කිලුටු කරනවා පුතා කිලුටු කරනවා අපවිත්‍ර කරනවා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා ඒ නිසා ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ ඇතිව පින්වත් ගමනක් යන්න සීලය ධනයක් කොට සලකමින් ජීවිතය හදන්න සිල් බින්දිනකොට පුතා හොයාගෙන තියෙන වස්තුව නැති වෙනවනේ සිල් බින්දලා අරක්කු බොනවා අතේ සල්ලි නැති වෙනවා ගතේ සවිය නැති වෙනවා නිරෝගී බව නැති වෙනවා හෙට දවසේ වැඩ නැති වෙනවා බිම වැටිලා හොම්බ කට කුඩු කර ගන්නවා ඉස්පිරිතාලේ ළඟින්ද වෙනවා සොර සතුරෝ වැඩි වෙනවා ගෙදර අනාරක්ෂිත වෙනවා ගෙදර බිරිඳ අනියම් සබඳතා ඇති වෙනවා ඇයි මේකට වළංගු නැහැ රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රැවෙන්න වෙන්න ගෙදර යන්න
පරාණෙ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලන් හුටන් ගජි ගතන් මහ පාර මැද්දේ බලන්නකො කසිප් අර කට හදාපු සුබසෙත් ගෙදරින් උදේ හොඳට ගියාලු ගිහිල්ලා බින්දාලු පස්වෙනි සිල්පදේ රා බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් ඊට පස්සේ මේකට වෙරි වෙලා පිස්සු වාගේ හැදුනා දොඩවනවලු එක එව්වා දොඩවා ඉන්නකොට මතක් වුණාලු රෑ බෝ වේගෙන එනකොට ගෙදර යන්න රෑ වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් වැනෙනවලු පුතා අඩි 18 පාරේ ඒ අතට මේ අතට පුරා යනවා පාරේ වැනෙනවා වළංගු නෑ පරාණයක් නෑ ඇඟට ශක්තිය ජවය නෑ කොහෙද මේ කාමේ යන්නේ වැනි ගෙදර යන්න තියෙන්නේ පුතා ගඟට උඩින් ඒ දණ්ඩලු අඩි 18 යන්න බැරි එක අඟල් දෙකේ කොහොමද යන්නේ ඒ දණ්ඩ උඩ යන්න ජපෝරි සද්දේ අඩි දෙකක් තියෙනකොටම වැටුණලු ගඟට වැටිලා තෙත බරිත වෙලා බඩ ගාලා ගොඩ වුණාලු චිත්‍රයක් වාගේ පුතා මේ ජන කවියා මවන සිල් බිඳීමේ අකුසලයේ තියෙන විපාකයේ බාඳු චිත්‍රයක් වාගේ ආකර්ශනීය විදිහට පෙන්නනවා ලැජ්ජාව උපදවන්න ලැජ්ජාවයි බයයි තියෙනකොටනේ සිල් රකින්න පාපේට ලැජ්ජයි නම් පාපේට බයයි නම් පාපයෙන් අයින් වෙනවා එතකොට පුතා සිල් බිඳෙන්න මේ ජන කවියා සමාජයේ පුරවැසියාගේ ලැජ්ජාව බය ඇති කරවලා සීලය රැකවන්නට මේක කියනවා මේක තෙමිලා ගොඩ වුණාලු ගොඩට පාරට දැන් තෙමුණට පස්සේ සරම ඇලෙනවනේ පුතා ඇඟි කකුල් දෙකේ සරම ඇලිලා පුට අඩිය තියන්න බෑලු අඩිය තියපු විදිහ බලන්නකො අල්ලන් හුටන් ගජි ගතන් මහා පාර මැද්දේ ඊට පස්සේ කුඩු කරගත්තා දත් ඇන්දද ඉස්පිරිතාලේ උඩ බලාගෙන ඉන්නවා රෑ 12ට විතර ඇස්සල්ලා බලනකොට ෆෑන් කැරකෙනවා ලයිට් ගොඩ දෙපැත්ත බලන ඇඳන් වල එක තාලේ ඉඳගෙන බැලුවාම ඉස්පිරිතාලේ පහුවදා උදේ පින්නතුනි සුන්දර බිරිඳෙනවා මල්ලත් එක්ක හොම්බකට සමල හැමතලා ගොඩ ගත්ත එකාට බටෙන් පොවන්න මේ මල්ලැච්ච බය නැති කාලකන්ණි జాතියක් පුතා ඉන්නවනේ ලැජ්ජ බය නැති කාලකන්ණි జాතියක් ඉන්නවා සිල් බිඳලා මම එකක් කිව්වේ ඒක තැන ඒ සිල්පදේ බිඳලම කරගන්න අනතුරු පිළිබඳව දැක්කොත් එහෙම මේ සමාජේ පුතා ඒකම ඇති හැදෙනවා ඒ තරම් ජරාව පුතා එක ශික්ෂාපදයක් බිඳිච්ච ගම මම ඕනනම් පෙන්නන්නම් මෙතන ලබන භවයේ අංග විකල අය උපදින මේ මෙතන ඊළඟ භවයේ අංග විකල වෙන අය මම පෙන්නන්නේ යම් පුජ්‍යලේක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් තමන්ගේ අම්මාට තාත්තාට සතාට සිව්පාවාට පවා වේදනාවන් ගෙන දේද ගතට සිතට මරණය සිදු කරයිද බියවත්යිද මොවුන් සංසාර ගමනේ උපදින්නේ අංග විකල වෙලා දුර්වර්ණ අංග විකල මිනිස්සු වෙලා උපදිනවා ගොළුයි බිහිරි මන්ද බුද්ධිකයි කොරයි කොටයි විරූපී ඒක තමයි බලන්න ඔබ එතෙන්ට වැටෙයිද නැද්ද කියලා ඔබ අම්මට අප්පච්චිට ගතට සිතට හිංසා කරනවද නැද්ද සතාට සිව්පාවාට හිංසා කරනවද නැද්ද හොඳට බලන්න
බිරිඳට සැමියාට හිංසා කරනවාද නැද්ද? හොඳින් බලන්න. බලාපුවාම ඔබට පෙනෙයි. ඔබ ඊළඟ භවයේ උපදින තැන. වෙල්යායක ගොම්බානක් කකාවුනි නෙක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනාවැනි. දෙවෙනි සිල්පදය ආදීනවේ. දෙවෙනි සිල්පදේ හොරකම් කරපුවාම සිද්ධ වෙන දේ මට ඕනනම් මෙතන පෙන්වන්න හැකි. ඩීසල් පොලිමේ ඩීසල් හොරා කාපු අප්පලා නෑ මෙතන. අපේ ගැමි කියමනක් තිබුණා. මෙදා හොරාගෙන කාපියව සූරාගෙන කාපියව තොපි ලබනාත්මේ හරක් වෙලා කඳුරාපියව කියමනක් තිබ්බනේ. තිබ්බා. ඒකම මේ ජනකවියා කියන පුතා චුල්ල කම්ම විභංග සූත්‍රයට අනුව. කම්ම විභංග සූත්‍රයට අනුව කියනවා හොරා කාපු එක මිනිස්සුන්ගේ කාලය ශ්‍රමය ධනය හූරාගෙන කාපු එක හරක් වෙලා උපදිලා කඹරනවලු. අධික ලෙස හිංසා කරමින් සූරාගෙන කාපු එක නැට්ටත් නැති හරක් වෙනවලු පුතා. ඒ කියන්නේ අර පාර්ලිමේන්තුවේ අප්පලා රාම්බඩ ගාල්ලේ ගාලක උපදින්නේ කවුද? අර නමින්ම කියන්නේ පරිවාර සම්පත්තිය එක උපදී ගාලක. ඒ තරම් හොරා කාලා කියන එක සත්‍යය. මං ඉදිරියේ හිටියොත් මං අහන කොයි එහෙනම් අලුවා කෝ ඒවා හොරා කෑවේ නැත්තම් තියෙන්න එපායි නෑ කියන්නේ. අමාත්‍යංශෙන් අමාත්‍යංශට කිව්වා හැකි මට හොරා කාපු ප්‍රමාණය හොරා නොකෑවා නම් නොකාපු අයත් මන් දන්නවා කවුද කියලා. ඒ තරම් පුතා හොරා කාලා ඒ හොරා කෑමේ ආදීනවේ මේ මෙතන ගොඩක් ඉන්න රාජ්‍ය සේවය ආයෙ ඉන්නව නේද? රාජ්‍ය සේවයේ පුතා 100ට වැඩි ගාණක් හොරු. මොනවාද හඳුන්නේ හොරකම් කරනවා? හොරකම් කරුවේ? මොනවාද අතරම හොරකම් කරන්න පුළුවන්? මේ ලෝකෙන් මොනවාද හොරකම් කරන්න පුළුවන්? වස්තු තුනයි තියෙන්නේ පුතා හොරකම් කරන්න. සමස්තය එකතු කරලා බෙදුවහම වස්තු තුනයි හොරකම් කරන්න පුළුවන්. 1 කාලය, 2 ශ්‍රමය, 3 ධනය. මේ වස්තු තුනනේ හොරකම් කරන්නේ. හාමුදුරනේ කාලය කොහොමද හොරකම් කරන්නේ? මං ගුරුවරයෙක් ගැන කියන්නම්කෝ. ගුරුවරයාට ඉස්කෝලේට යන්න තියෙන්නේ කීයටද? 7:00ට කියන්නකෝ. එයා යනින් ගමන් ටියුෂන් එකක් කරලා 8ට යනවා. යන ගමන් සෝටිස් දෙකක් shopping එකේ දාගෙන ගිහිල්ලා විදුහල් පොතුමාගේ මේසෙන් තියනවා. හරි රසයි සර් මෙව්වා. අර කාසෝටිස් දෙකට රැවටෙනවා. රතු ඉර ගැහුවේ නෑ පුතා තිබ්බා අස්සන් කෙරුවා. පැය භාගයක් ගත්තා ළමයින්ගේ කාලච්ඡේදයක්ම කෑවා. ගණිත විෂය, විද්‍යා විෂය, බුද්ධ ධර්ම විෂය, සිංහල විෂය, කෘෂිකර්ම විෂය, භූගෝල විෂය මේ විදිහට කුමන හෝ විෂයක් උගන්වන්න තිබිච්ච කාලච්ඡේදයම ගත්තා. එයාගේ ටියුෂන් එකට යෙදෙව්වා. ඊට පස්සේ දෙවෙනි එක විනාශ කළා. මොකද්ද? ශ්‍රමය.
පැය භාගයක කාලය ඇතුලේ ළමයා ඉදිරියේ උගන්වන්න තිබිච්ච ශ්‍රමය මේ මිනිහා පාවිච්චි කරුවේ නැහැ. එතකොට කාලයයි ශ්‍රමයයි දෙකම හොරාගෙන කාලා මාසේ අන්තිමට හම්බෙනවා මාසෙටම පඩිය. මහත්තයා මට පැය භාගේ එන්න බැරි වෙච්ච ඒවා අඩු කරලා දෙන්න කියලා කියයි. නෑ පුතා අරක කුට්ටිය පිටින් අරගෙන කනවා. කක්කුසියකට බහැපන් ඇයි? ඈ? ඔය ගුරු සේවයේ එහෙම හොරා කනවට වඩා රාජ්‍ය සේවයේ එහෙම හොරා කනවට වඩා කක්කුසියකට බහින එක හොඳයි පුතා. ගුණයි. ඒ තරම් තිරච්ඡානගත ලෝකයක පුතා හොරා කනවා. මෙදා නැතත් දඬුවම උපදින භවයේ මැරිලා ඊළඟට උපදින්නේ පුතා ඒකාන්තයෙන්ම හරකෙක් වෙලා. හරකා වෙලා ඉපදිලා කඹරනවා වලිගේ තියෙන එක ඇඟේ වහන මැස්සෝ මදුරුවෝ කොඳුරුවෝ කුමි සතුන් පළවා හරිනවා වලිගේ. උගේ වලිගේ වනන අතරේ උගේ සත්තු පන්නන අතරේ වලිගේ නැතිකුත් ඉන්නවලු පුතා රෑලි. බරට හොරා කාපු එකෙක් ඉපදිලා. වලිගේ නෑ. දැන් අරුංගලවනේ වුණොත් මුගේ වහනවා. උගේ වහපේ වුණොත් කනවා. දැන් පුතා ඇඟ පිවෙන්න වහලා උරා බොනවා ලේ. සීරි මාංශ උරා බොනවා. එලවන්න වනන් දෙකක් නෑ. එලවන්න වනන් දෙක. ඒ නිසා මොකද කරන්නේ? අහට්ට දඟලනවා මෙහෙට්ට දඟලනවා බේරෙන්න බෑ. රිංගනවා කැලේ ආස්සේ. දුවනවා කැලේ පොඩි කරගෙන. කටුවකුල් ගන්න. කවදා වෙනකන්ද? නැට්ට එනකන්? නැට්ට එන්නේ පුතා මැරෙනකන්. මැරෙනකන් නැට්ට එන්නේ. කරුමේ ගෙවන කම්ම පුතා දුක් විඳලා ලේ ධාතු වල සූරා කද්දී වේදනාවෙන් මිරිකි දුක් විඳලා මැරෙන්න වෙනවා. ඒක තමයි සත්‍යය. නමුත් කරන කලට පව් මිරියමිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නුදුන මනවිතුන් දොර ආකාසේ කරනකොට ඉතා මිහිරිනේ නේද? පව් කරනකොට ඉතා මිහිරි. විඳිනකොට පුතා දුක් බරයි. ඈත තියා හිතලා පාපයට බර වෙන හිත කය වචනය ශික්ෂාකාමීව හීලා කරන්නලු සිල් පුරන්නලු. එතකොට ඒ ආදීනවයෙන් අත මිදී දිවි ගෙවන්නට පුළුවන් ප්‍රීතිය. හොරා කෑම වේ කිව්වේ කෙටියෙන්. සිල් බින්දාම හැම සිල්පදයකම බර එහෙමයි. තුන්වෙනි එක මට පෙන්වු හැකි පුතේ ඇත්තටම ලබන භවයේ දැන් මේ මැරිලා ඊළඟට උපදින භවයේ බල්ලන් සහ බැල්ලියන් වෙන අය මෙතන 100ක් විතර පෙන්වු හැකි. ඊළඟ භවයේ ඔබේ බල්ලෙක් හෝ බැල්ලියක්. ස්වාමීන් වහන්සේ මේ මනුලොව ඉපදිලා අපි මෙච්චර පින් කරලා ඔබ පින් කරන්නේ වෙස්ගෙනනේ. වෙස්ගෙන පින් කරුවාට වැඩක් නැහැ. දැන් මේ සිල් අරන් ඉන්න උපාසකම්මලාගේ ලේලිලා එක්ක වෛරයෙන් කී දෙනෙක් උපාසකම්මලා ඉන්නවද? මට කියන්න ඔබේ ලේලිත් එක්ක ඔබේ ලේලියක සමග වෛරයෙන් ඉන්න උපාසකම්මලා මේ රම්බඩ ගල්ලේ සිල් ගත්තේ නැද්ද අද? ගත්තා. එතකොට සිල් පෙන්නුවේ කොහෙන්ද? ඇඳුමෙන් පෙන්නුවා සිල්. හිත ගත වචනේ ගෙදර ගියපු ගමන් ස්වභාවික රංගනයට අපිට ආවා. සත්‍ය රංගනයට ආවා. ඊට පස්සේ සත්‍යාංගනා විසින් අපායට පාර කපා ගන්නවා. ඒ සත්‍ය වූ අංගනාව අපායට පාර කපා ගන්නවා.
බොරු කෙරුවාට පුතා ලෝකයට අපේ නිර්වත අපි ළඟ. අපේ නිර්වත අපි ළඟ. ඒ හින්දා අවබෝධයේ යුක්තව හෘද සාක්ෂියට එකඟව අවංකව ශික්ෂාකාමීව ඔබ දිවි ගෙවන්නේ නම් යහපත්. බල්ලන් සහ බැල්ලියන් වෙන්නේ පින්නතුනේ කවුද? තමන්ගේ ස්වාමියා නිත්‍යානුකූල ස්වාමියා සිටියේදී ඔහුට වංචා කොට ඔහු රවටමින් වෙනත් බිරිඳකට හිමි සැමියෙකු දෙස බලා රාගයෙන් පෙම් බැඳ ඔහු හා බැඳී සැප රාගික ලෙස අනියම් පරිද්දෙන් මේ කයට ලබා දෙන්නට වෙර වඩමින් විඳිමින් සිට මිය යන්නේ යම් තැනැත්තියකද ඇය උපදින්නේ බල්ලෙක් හෝ බැල්ලියෙක් වී. යම් පුරුෂයෙකු තමන්ගේ නිත්‍යානුකූල බිරිඳ සිටියේදී ඇය රවටමින් වංචා කොට වෙනත් සැමියෙකුට හිමි බිරිඳක් දෙස රාගයෙන් බලා ඇයට වැඩිය මැය සැප සදන්නේය. ඒ නිසාවෙන් රහසිගතව මැය සමග පෙම් බැඳ රස විඳ මිය දෙමෙයි සිතා අනියං සබදතා තබමින් මිය යයිද ඒ කාන්තේම පුතා මරණින් මතු බල්ලෙක් හෝ බැල්ලියක්. දැන් බලන්න ඔබ දිහා උපදින තැන ඔබ දිහා බැලුවහම මට පේන්නේ ඔබ, ඔබේ බිරිඳට පේන්නේ ඔබ, ඔබේ සැමියාට පේන්නේ ඔබ, ඔබේ මිතුරාට පේන්නේ ඔබ. හැබැයි ඔබ ඔබට පේනවා. ඒ නිසාවෙන් බලන්න ඔබ උපදින්නේ කොතනද? මා කී තැන නෙමෙයිද? ආන් එහෙනම් නෑ. වලිගේ වනවනා යනවා. අර සෙනග අතරේ යන්නේ සුදු දුඹුරු අයියා. සුදු දුඹුරු අයියා යනවා. අපිට තාත්තක් දන්නේ නැහැ ඔක. ඇයි ඔබ මැරිලාද උපදින්නේ? ඇත්තම කතාව පුතා සත්‍ය එකක් මේ මම කිව්වේ. බෞද්ධ දර්ශනයේ කම්ම විභංග සූත්‍රයේ විස්තර කරන සත්‍ය කතාවක්. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ. දායාදයක් වගේ කර්මය එනවා පස්සේ. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. නෑයෝ වාගේ මිත්‍රයෝ වාගේ කල්යාණ මිත්‍රයෝ වාගේ පස්සෙන් ඇවිල්ලා දායාදයන් වාගේ පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා කර්මයෙන්. යහපත් නම් යහපත් විදියට, අයහපත් නම් අයහපත් විදියට. ඒක වින්දනය කරගන්න වෙනවා තමා කළ කී දේ අනුව. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා. චේතනාව මත පිහිටන ලද තුන්දොර චේතනාවේ ගුණාගුණ භාවයන් මත ක්‍රියාවට නම්වනවා, රැස් කරනවා කර්මය. සුබ නම් සුබ ප්‍රතිඵල පැත්තට, අසුබ නම් අසුබ පැත්තට ඔබ ගමන් කරනවා, විනාශ වෙනවා. ඒ නිසා ශික්ෂාකාමීව රකින්න සිල් ධනවත් මිනිසෙකු ලෙස ජීවිතේ දකින්නට ඔබට වාසනාව ලැබෙනවා. එකින් එක කියන්න ගියොත් සිල් ඔක්කොම කියන්න වෙනවා. ඒ නිසාවෙන් රැකිය යුතු වයසේ සිල් රකින්න. සිල් ගන්න. අර වයසේ සිල් ගත්තත් එකයි නැතත් එකයි. නේද අම්මලා? දැන් මේ වයසක අප්පච්චිලා අම්මලා සිල් ගත්තත් එකයි නැතත් එකයි. කොහොමම යන්නකො කෙල්ල කාලෙට කොල්ල කාලෙට අවුරුදු 15 දී කොතනද ඔබ? 20 දී කොතනද ඔබ? 30 දී කොතනද ඔබ? 40 දී කොතනද ඔබ? 45 දී කොතනද හිටියේ ඔබ? දැන් 70 දී ඔබ පන්සලේ ඉඳ රකින්න හැදුවාට සිල් බිඳලා තියෙනවා පුතා අවුරුදු 70. අවුරුදු 70ක් බිඳපුවා ආපහු පූර්ණේ කෙරුවේ හැකිද පුතා?
ආපහු පූර්ණේ කරන්න බෑ. දැන් මේ වෙලාවේ මේ මැරෙන්න තියෙන පහ ඇතුලේ කරගන්න හරියක් පමණ. හැබැයි අර 70න් හම්බ වෙන දඬුවම මේ පහෙන් හිලව් කරන්නද? බැරි ගාතේ කරාපුවා. දැන් නාකිනේ පුතා නාකිහින්දා වැඩ බෑනේ. මොන වැඩද? බැරි? හොඳ වැඩක් බෑ, නරක වැඩක් බෑ. නාකිහින්දා හොඳ වැඩක් බෑ, නරක වැඩක් බෑ. ඒ හින්දා වෙන උන්දලාට තියෙන විවේකීව හයිය තියෙන කාලේ කරපු දේවල් මෙනෙහි කරමින් දකිමින් බලමින් ශක්ති ප්‍රමාණයෙන් වන්දන මානන කරමින් ශක්ති ප්‍රමාණයෙන් මේ වයසේදී රැකිය හැකි සිල් රකිමින් ශක්ති ප්‍රමාණයෙන් මේ වයසේදී දී හැකි දම් පින්කම් කරගනිමින් සසර ගමන සුවපත් කරන්න පෙර පින් දැක සතුටු වෙන එකනේ. දකින්න තියෙන්නේ පෙර පව් නම් මකන්න නම් බෑ පුතා. බෞද්ධ දර්ශනයේ දෙවියන් වහන්සේ පිස දමන පව් නැ. මම අහගෙන තියෙනවා මෙවුන්දලා බෝධි පූජා තියෙනකොට කියනවා පව් හේදිලා යනවා. එමනම් පව් හොදන්න පුළුවන්. පව් හොදන්න බෑ ජාතික මහඳුරෝට කිව්වට. බුදුහාමුදුරන්ට කිව්වට පව් හොදන්න බෑ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තම තමන්ගේ පිටට තම තමන්මයි. අය වෙන කාටවත් ඒවා දෙන්නත් බෑ, ගන්නත් බෑ. පවරන්නත් බෑ. තමන්ම විඳින්න වෙනවා. ඒ විඳින දවසට හැබැයි අර කාගෙන්වත් උදව්වකුත් නෑ, තමන්ම තමයි විඳ ගන්න වෙන්නේ. අපි මිහිරිවට කළාට පව් ජීවිතේ විපාක දෙන දවසට ඒවා පටිසන් දෙනවා. ඒ නිසාවෙන් පින්වතුනේ ලපටි කාලේ සිට පව් වැඩිපුර කරන්නේ ගැටවර වයස, තරුණ වයස, මැදියම් වයස, සිල් බින්දෙන වයස. ඒ වෙලාවට පුළුවන් නම් රැක ගන්න සමාධිය ශික්ෂණය ඇතිව අපෙන් විය හැකි බොහෝ අපරාධ වළක්වා ගන්නට පුළුවන්. ජීවිතේ සතුටු වෙන්න පුළුවන් පුතා. අර අමරදේව මහත්තයා කියන ගීතයක එක තැනක කොල්ලෙක් සතුටු වෙනවා. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායම මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ. බලන්නකො එහෙම භාවනාවක් මෙවුන්දලා කොහොම වඩන්නද? මෙවුන්දලා මම දැකලා තියෙනවා රූපවාහිනිය පෙන්නනවා භාවනා වැඩසටහන සිල් දවසට. උඩ දිසාවේද යට දිසාවේද උතුරු දිසාවේද දකුණු දිසාවේද නැගෙනහිර දිසාවේද බටහිර දිසාවේද ආදී වූ දස දිසා භාගයේ සියලු සත්වයෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවනින්ම සැනසේවා. මෛත්‍රී භාවනාවේ හැබැයි දස දිසා භාගයේ කියලා ගියාට මිනිහම් පෙන්වන්න බෑ, ගෑණි පෙන්වන්න බෑ, ලේලි පෙන්වන්න බෑ, නන්දම්මා පෙන්වන්න බෑ. දස දිසා භාගයට නැද්දෙමු ඈ? දස දිසා භාගයට මාරුන් නැද්ද? කාටද පුතා වංචා කරන්නේ? කාටද බොරු කරන්නේ? අපිට පුළුවන් නම් මෛත්‍රී කරන්න සැබවින් අර ගීතේ කියනවා අවුරුදු ගානක් ප්‍රේමයෙන් බැඳී සිටි මාගේ පෙම්වතිය වන ඔබ, මා පූජා කරන ලද පවිත්‍ර වූ ප්‍රේමය නැමැති මට සිලුටු හුරු බුහුටි ප්‍රියමනාප සුවඳ ලස්සන නෙළුම් මල
පායට පාගෙන දූවිල්ලක්සේ පාගා යන්න යන උඹ ඒක කියනවා පතිකුලයට යන්න ඔබට පතිවත ඇති කුලවත් ගමනක් යන්න යන ඔබටත් ඔබ සැමියාටත් යහපතක්ම වේවලු පුතා. කොල්ලාගේ දැඩි හිතේ විශ්වාසයෙන් කියනවා කාලයක් යාළු වී හිටියත් මං ඔබේ පතිවත් කුලවත් සීලය මා අතින් බිඳී නැහැ. ඔබ පවිත්‍ර කුලවමියක් ලෙසයි අද යන්නේ. ඒ නිසා මා ආඩම්බර වෙනවා මාගේ පෙම්වතිය සිල් නොබිඳ රැක තව කෙනෙකු ඉදිරියේ පූජා කරන්නට තරම් මා පින්වත් වීම ගැන මා ඔබට සුබ පතනවා යන ගමනට ශ්‍රී සුබ මංගල. බලන්න පෙම්වත දැන් පෙම්වත පහුවදාම ඉවරයි පුතා. ඒකටම ලෑස්ති වෙලා ඉන්නේ කුලප්පු අම්මන්ඩිලා. සිල් රකින්න ධානියකගේ වටිනාම සීලය පතිවෘතා සීලය. පිරිමියෙක්ගේ වටිනාම සීලය මොකද්ද පුතා? ඒක ඕන දරකිට තිබ්බහම ඇද්ද? මන් දන්නවා. ඒක එච්චර ගණන් ගන්න. ඇයි අපේ වයසක අම්මන්ඩිලත් ඕක අනුමත කරනවා පුතා. කෙල්ලට සිල් තිබ්බහම ඇති කොල්ලට නැති වුණාට කමක් නැහැ කියලා. හැබැයි එවුන්දගේ බෑනා වල්කොමේ යනකොට කුලප්පු වෙනවා. එවුන්දගේ කොල්ලා යනකොට කොල්ලොම තමයි. එතකොට ලේලිට බයිනවා පුතා. එතකොට ලේලිට බයිනවා. කොල්ලෝ එහෙම තමයි. කෙල්ලගේ මිනිහා වැරදක් කරුවාම ඒකව පැන්නුවා වැලේ ගෙඩිය වැලට බර නැහැ. අර ගාපහු කියනවා දීගේ කඩලා. පුදුම ගිනි තිබිල්ලන්නේ මොනම් මේ සමාජෙ. සිල් නැහැ. සිල් නැතුව විනාශ වෙනවා. ඒ හින්දා පින්නතුනි මානවීය වශයෙන් මේ ලෝකයේ සම්බන්ධතා දියුණු වෙන්නේ. එකට ඉන්නේ. මෛත්‍රියෙන් යුක්තව සමාජයේ සෙනෙහසෙන් පිරුණු ගමනක් එකට යන්න ඝණයා පූර්ණ වෙන්න මෛත්‍රිය ඇති වෙන්නේ සීලය මත. ඒ උතුම් ධනය රැක පෝසත් බෝසත් නිර්වාණගාමී මිනිසෙකු වන්න. ඒ දෙවෙනි ධනය සීල ධනය. තව තියෙනවා 5. එළිවේ නේද බුදු? ඉතුරු 5 පස්සේ කියන්නේ. 5න් 2ක් දැන් යන්තම් කියනවා අර දෙකට උදව් පිණිස. ඒ තමයි හිරි ඔතප්ප. දෙකම එකටම යන දෙකක් පුතා. හිරි ඔතප්ප. හිරි කියන්නේ ලැජ්ජා වාදයට එහෙම නෙමෙයි. හිරි වාදේ තියෙනවනේ නේද? හිරි වැටෙනවා හිරි වාදේ එහෙම තියෙනවනේ. ඒ හිරි නෙමෙයි මේ හිරි. මේ හිරි ලැජ්ජා සහගත බව. ඔතප්ප බය ඇති බව. මොනවටද? මල් පූජා කරන්න. පාපයට අකුසලයට. පාපයට අකුසලයට ලැජ්ජා සහ බය ඇති බව. බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මනලා විපතක් දුන්නයි මල්ලකට ගන්ධෝ නොගන්ධෝ කියලා හිතුනි මට මනලද පුතේ කිරි දුන්නේ මංබට. අම්මලා හිඟා කරනවා පුතා.
දරුවෝ ගාවට ගිහින් එහෙම නැත්නම් එම්මට තියෙනවා පුතා හිඟමන්වත් හම්බෙන්නේ නැහැ සමහර දරුවන්ගේ. දරුවෝ 7-8 දෙනා හදලා. මේ ඊයේ පෙරේදා සිද්ධියක් තිබුණා. මං හිතන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සේවය කරන මිනිස්සෙක් තමන්ගේ තාත්තව ගහලා එළියට දානවා. තාත්තා එයා පදවන බස් එකේම හිඟා කනවා. ඊට පස්සේ ඔය අර්බුදය මේ සමාජයේ ඇතුළටම එනවා. බාන්නක නින්දාව. පාපයේ බර පැත්තක තියලා මෙලව නින්දාව බලන්න. මොනතරම් නීචද කියලා. අපිට ලැජ්ජ තිබුණා නම් බය තිබුණා නම් පාපයට සමාජගත නින්දාවට නීති විරෝධී ක්‍රියාවට සංස්කෘතියේ බිඳීමට ලැජ්ජ බය තිබ්බනම් ඒ වැඩේ වෙන්නේ. මේ සංස්කෘතිය, ජාතිකත්වය, ආගම දහම, දර්ශනය, පවතින නීතිය, අභිචාර විධි මේවා වටේට අපේ තියෙන පුතේ අපේ සිල් රකින්න, අපිව ආරක්ෂා කරන්න, රැකගන්න, මරණය දක්වා යන ගමන් මගේ පාපයකට නොවැටි සුරක්ෂිත කරන්න, ලැජ්ජ බය ඇති මිනිහෙක් කරන්න තමයි මේවා තියෙන්නේ. ඒවා එක්කන් අවබෝධයෙන් බලා නීතියට එකඟව, සංස්කෘතියට එකඟව, ජාතිකත්වයට එකඟව, බෞද්ධ දර්ශනය නම් දර්ශනයට එකඟව, ආගම නම් ආගමට එකඟව අපි ගමන ආරම්භ කරන්නේ නම් ගමන යන්නේ නම් අපි අතින් වැරදි කෙරෙන්නේ. ඒ උත්තරීතර ගමන් මග යන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, බලය නිර්මාණය කිරීම සඳහා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පාපයෙන් ඈත් කොට කුසලයෙහි පිහිටුවන්න, පිනෙහි පිහිටුවන්න පෙන්වා වදාළ උත්තම ගුණයක් පින්නතුනි ධනයක්. ලැජ්ජා ඇති බව සහ බය ඇති බව පාපය අපරාධය ඉදිරියේ. එසේ නොවන නිසා නෙමෙයිද මේ ලංකාවේ මෙහෙම තියෙන්නේ. ලැජ්ජ බය නැතිකම හින්දා නෙමෙයිද පුතා මේ සියලු පව් කරන් සියලු සිල් බිඳින්නේ. අපිට ඒක නෑ ලැජ්ජාව සහ බය. සමාජයේ ඉදිරියේ ඕනම වරදක් ප්‍රදර්ශනීය විදියට කරනවා. වරදක් ප්‍රදර්ශනීය විදියට කරනවා. පෙම්වතා පෙම්වතියගේ බෙල්ල මිරිකනවා, කෙනෙක් ඉඳගෙන වීඩියෝ කරනවා. බලන්නකො සමාජයේ ඇවිල්ලා තියෙන දුර. ළමෙක් තව ළමයෙක්ව දූෂණය කරනවා, කෙනෙක් වීඩියෝ කරනවා. කෙනෙක් ගිනි තියනවා, කෙනෙක් වීඩියෝ කරනවා. අර බල්ලෝ ඉන්න කූඩුවකට ලාම්පු තෙල් දාලා ගිනි තියනවා. එක ළමෙක් වීඩියෝ කරනවා. වීඩියෝ කරලා අන්තර්ජාලයට දානවා. මේ විදිහේ පල්ලෙහාට වැටිච්ච ගති සල්ලාලකම් කරලා ඒවා රූගත කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. එක මානවයාට නිନ୍ଦා අපහාස කරලා වැරදි විදිහට රූප රාමු හදලා දානවා. දියුණු වෙච්ච ලෝකේ තාක්ෂණයේ විද්‍යාව ඔස්සේ මානවයා අපරාධ වලට පෙළඹුණා මිසක් පුතා නිර්වාණගාමී කුසලයට පෙළඹුණා හිගයි. ඒවා පාවිච්චි කළේ නරක ආදියට. ඒ නිසා අවබෝධයෙන් යුක්තව ජීවිතය දැක දැන අඳුනාගෙන සත්පුරුෂ ඇහැකින් බලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ආර්ය ධන 7 ඇතුලේ දිවි ගෙවන්නට මහන්සි ගන්න සුත ධනය, ඡාග ධනය, පඤ්ඤා ධනය වෙන දවසක අවුදින් කියන බැවින් අද දවසට ධන 4ක් මා කීවා ඔබට. ඒ ධන 4 ඇති හැදෙනවා නම් මේ මනුලොව මිනිසෙකු ලෙස දිවි ගෙවන්නට ලෞතුරා තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ නිර්වාණගාමි
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ ගමන් කරන්නට ඔබට මේ ආර්ය ධන මගින් පෙන්වන පිටුවහල ඔස්සේ කියන පාර ඔස්සේ දෙන ශක්තිය ඔස්සේ රැකවරණය ඔස්සේ ගමන් කරන්න මහන්සි ගන්න. අවබෝධ කරගන්න මහන්සි ගන්න. පින්නතුනි මෙලව ජීවිතයත් සතුටින් සැනසීමෙන් පෝසත් කොට වින්දනය කරන ගමන් බෝසත් ගමනකින් නිමා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ උතුම් ශක්තිය ලැබමින් සසර භව දුක් නසා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට අද පින්බර පුරපසළොස්වක පෝය දවසේ ලොවේ අපදුටු වර්තමාන ශ්‍රේෂ්ඨතම ශෛලමය සමාධී බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේගේ බුදුමුවින් දේශනා කොට වදාළ සදාතනික ලෝක සත්‍යයයි මේ ශ්‍රවණය කළේ. ඒ ශ්‍රවණයෙන් ලැබුවා වූ උතුම් පුණ්‍ය බල මහිමය මෙලව ජීවිතයට ආශිර්වාද වේවා. පරලොවට පින් කුසල් වේවා. සසර භව දුක් නසා ලබන අමා නිවනින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ විහාරස්ථානය ඔබට දකුණු කළු රමණීය පුණ්‍ය ආධ්‍යාත්මික තෝතැන්නක් කොට පුදන ලද නායක හාමුදුරුවන් වහන්සේගේ විහාර ගණේ අපවත් වී වදාලා වූ කුල ප්‍රවේණිගත නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පිංගණ්ඩ වේනම් උන්වහන්සේලාට පුතා රම්බඩගල් මොන්රාගල මේ ප්‍රදේශ නිර්මාණය කොට විහෙර විහාර ඇලදොල ගංගා කෙත්වතු ගහකොළ තුරුලතාව මන්මාවත් තමන්ගේ ව්‍යාපාර සියල්ල හදා තනා තියා අයෝමය දේහයක්ද නිර්මාණය කරමින් පිදුම් කොට මියගිය ඔබේම අම්මා තාත්තා අත්තා මුත්තා ආදී කුල දෙටුවෝ පින්ගන්න වේනම් ඒ හැම දෙනාටද මේ පින් කුසල් වේවා. ඔවුන් සසරේ අතරමන් නොවේවා. ලෝතුරා බුදුන් දැක නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියන්නේ. ඔබට මට අපි හැම දිනාටම අද පින්බර මේ උතුම් පොය දවසේ තුනුරුවන් වන්දනමානන කොට දාන ධර්ම ආදී පින්කම් කොට දාන සීල භාවනාදී වඩන ලද ත්‍රිවිධ පුණ්‍ය බලයේම හේතු කරන කොටගෙන සාංසාරික ගමන් මඟ නවත්තා ලබන සදාතනික සැප ඇති සුන්දර අමා නිවනින් සැනසීම ලබන්නට හදූ වැඩූ තනූ පරිසරයේ ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍ර භාතෘ භගිනී ආදී සියලු නෑයෝ සමග මෙවැනිම ධම් සභා මණ්ඩපයකදී ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම නිර්වාණ අවබෝධය පිණිස මම් පෙත් සෑදේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති.